බස දන්න නිසාත් චතුරව වචන හසුරවන්න හැකි නිසාත් නිවේදනයේ හෝ කතා පැවැත්වීම අමාරු නෑනේ අනේ කියලා ඔය දක්ෂව කතා කරන අය දැක්කහම ඔබට හිතෙනව ඇති නේද? ඔබ නොදන්නව වුණාට ඉතාම දක්ෂ ලෙස බස හසුරවන අයත් ප්‍රේක්ෂකාගාරය ගැන බොහෝ දේ හිතලයි කතා කරන්නේ. ඒ නිසායි ඒ අදහස් හැඟීම් වචන ඔයාගේ හදවත හොරා ගන්න. බස ගැන කියනවා මම සිතාරා කළුආරච්චි. ඔය සමහර දෙනා කියනවා නේද කවහරි රවට්ට ගන්න ඕන වුණාම භාෂාව දාලා බලන්න කියලා. ඇත්තටම ඔව් භාෂාව දාලා තව කෙනෙක්ව අල්ලගන්න පුළුවන් තමයි. ඒ කියන්නේ භාෂාව මගින් කෙනෙක්ව ආකර්ෂණය කරගන්න පුළුවන් කියන එක. ඒක කලාවක්. ඒක හොඳ අධ්‍යයනයකින් පුහුණුවකින් කරන්න ඕන දෙයක්. හැබැයි ඒක කරන්න බැරි නෑ. ඇත්තට මේක කරන්න පුළුවන්. භාෂාව දාලා බලන්න කියන එක ඇතුලේ තියෙන්නේ වචන වලින් විතරක් කියන හැඟීම නෙමෙයි. ඒකේ හැඟීම්, චලන, බොඩි ලැන්ග්වේජ්, විලාසය, ප්‍රසන්ටේෂන් කියන දේවලුත් තියෙනවා. අන්න ඒ ඔක්කොම ඒකට ඇතුළත් වෙන්න ඕනේ. හැබැයි මම මෙතන කතා කරන්නේ වචන ගැන. කතා කරනකොට වචන පාවිච්චි කරන්න ඕනේ කොහොමද? මේන් සරල ප්‍රශ්නයක්. එහෙම කරන්න ඕනේ ඔයාගේ පාණ්ඩිත්‍ය පෙන්වන්නද? නෑ. ඔයාගේ විෂය ඇතුලේ ඔයා පොරක් කියලා ඒත්තු ගන්නවන්නද? නෑනේ. ඔයා තමයි එකම කෙනා කියලා දැනෙන්න ඕන නිසාද? අපෝ නෑ. ඒ කිසිම දෙයක් නිසා නෙවෙයි. Taman කියන දේ ප්‍රේක්ෂකයාට ග්‍රාහකයාට අවබෝධ කරගන්න පුළුවන් වෙන විදිහට තමයි වචන පාවිච්චි කරන්න ඕන. එහෙම නැතුව ඔබ කොයිතරම් දක්ෂ වුණත් ඔයාගේ අදහස, හැඟීම, දැනුම තව කෙනෙක් වෙත නිවැරදිව ඉදිරිපත් කරන්න බෑ. ඒන් ප්‍රතිඵලයක්වත් කරගන්නත් ඔයාට බෑ. එහෙමනම් ඔබ බස භාවිතා කරන්න ඕන ඔබේ ප්‍රේක්ෂකයාට ග්‍රාහකයාට ගැළපෙන සහ අවබෝධ කරගන්න පුළුවන් වෙන විදිහට. නිවේදකයෙක් වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් වුණාම ඔය කාරණා ඊටම වැදගත්. මොකද ඔයාගේ ප්‍රේක්ෂකයා තමයි ඔයාගේ ප්‍රධාන අරමුණ. එයාලව දැනුවත් කිරීම, එයාලට අවබෝධයක් ඇති කිරීම සඳහා තමයි ඔබ භාෂාව භාවිතා කරන්නේ. එතකොට ඊට ගැළපෙන වාග්මාලාවක් අඳුර ගන්න ඕනේ. ඒ කිව්වේ වචන ටිකක් අඳුර ගන්න ඕනේ. අදාළ අදහසට හෝ ප්‍රකාශයට ගැළපෙන විදිහට ඒ වාක්කෝෂයෙන්, ඒ කියන්නේ වචන සෙට් එකකින් සුදුසු වචන තෝරගන්නත් ඕන. ඒක අදාළ තැනදී ඉදිරිපත් කරන්නත් ඕනේ. අම්මෝ නිවේදනයේ වැඩසටහන් ඉදිරිපත් කිරීමක් පේන තරම් ලේසි නෑනේ. මහා විශාල කාර්යයක් වගේනේ පේන්නේ කියලා. වට හිතනවා ඇති නේද? ඇත්තට මේක ඇත්ත 100%ක්. කෝටි ගණන් වියදම් කරලා මහා ප්‍රේක්ෂකාගාර හදලා ලක්ෂ ගණන් වියදම් කරලා වැඩසටහන් නිෂ්පාදනය කරලා පළක් නැහැ. එහි ප්‍රධාන භූමිකාව ලෙස සම්පූර්ණ වැඩසටහන මෙහෙයවන්න අසාර්ථක වුණොත් අර සම්පූර්ණ උත්සාහය ව්‍යර්ථ වෙනවා. ඒ විතරක් නෙමෙයි වෙන් කරපු මූල්‍ය ප්‍රතිපාදන සල්ලි ටිකත් ගඟට ඉනි කැපුවා වගේ වෙනවා. ඒ නිසා ඔබ මෙහෙයවන්නෙක් ලෙස වැඩක් නැත්නම් රාජකාරියක් බාර ගන්නකොටත් යම් මෙහෙවන්නෙක්ට ඔබ රාජකාරියක් බාර දෙනකොටත් ඊටාම වගකීම් සහගත වෙන්න ඕන. එහෙම දැවැන්ත හෝ කුඩා වේදිකාවක් වත් එකී වගකීමෙන් මිදෙන්න ඔය දෙපාර්ශවයටම බෑ. ඒ අනුව ප්‍රේක්ෂකාගාරයට ගැළපෙන පරිදි ඔබේ භාෂාව හඳුනා ගැනීමත් ඊටාම වැදගත්. එතකොට ප්‍රේක්ෂකාගාරයේ විවිධ වයස්වල වෙනස් ප්‍රේක්ෂකයෝ හිටියොත් මොකද කරන්නේ? අපි තුමු පාසලක විවිධ ප්‍රසංගයක් කොන්සර්ට් එකක් කියලා. එතකොට පොඩි පන්තියේ ඉඳන් A level දක්වා දරුවෝ ඉන්නවා. ගුරුවරු, දෙමව්පියෝ මේ කියන කාණ්ඩ තුනම ඉන්නවා. දැන් මෙහෙවන්න අමාරු වෙන්නේ වර්ග තුනක් හින්දා. කාට කතා කළත් යම් පාර්ශවයක් අගතියටපත් වෙනවා. මෙතනදී වර්ග තුනටම අවබෝධ කර ගැනීමට හැකි පොදු ප්‍රධාන භාෂාවක්, සරල භාෂාවක් තෝරා ගැනීම හොඳයි. නමුත් දරුවන්ගේ අයිටම් එකක්, ගුරු අයිටම් එකක් නැත්නම් වැඩිහිටියන් සඳහා හඳුන්වා දීමකදී අර භාවිත ප්‍රධාන භාෂාවට අමතරව ඒ කාණ්ඩයට ආවෙනික වචනත් භාවිත කරලා කතා කරන්න පුළුවන් නම්, හඳුන්වා දෙන්න පුළුවන් නම් ඒක වටිනවා. ඒක හුඟක් නිර්මාණශීලී වේවි. එතකොට අර සරල ප්‍රධාන භාෂාව ඇතුලේ සමස්ත ප්‍රේක්ෂකාගාරයට කතා කරන ගමන් එක විශේෂ පිරිසකටත් අපි ආමන්ත්‍රණය කරලා තියෙනවා. මේක ඔළුව කැරකෙන වැඩක් කියලා හිතන්න එපා. ඇත්තටම මේක හරිම සුන්දර වැඩක්. උත්සාහයෙන් අතදා බැලීමෙන් පුහුණුවෙන් කරන්න ඕන දෙයක්. මේ දේවල් පාසල් ගුරුවරුන්ට උනත් අතදා බලන්න පුළුවන්. විශේෂයෙන් ප්‍රාථමික අංශ ගුරුවරුන්ගේ ප්‍රේක්ෂකාගාරයේ විස්මිතයිනේ. ඇත්තටම පුංචි දරුවෝ ආකර්ෂණය කරගන්න හොඳටම භාෂාව භාවිත කරන්න පුළුවන්. ඒ අවබෝධය හා විවිධත්වය තුළ ඔබේ පෞරුෂයයි ගොඩනැගෙන්නේ. ඔබේ හැකියාවයි ගොඩනැගෙන්නේ. උත්සාහ කළා බලන්න. වෙනස වැටහෙවි. මේ වගේ sannivedana කුසලතා වර්ධනය මගින් ඔබේ ජීවිතේ අලුත් කරගන්න Community Craft by Sitara subscribe කරන්න.